පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හිල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරඟය ලෝකයේ හොඳම හිල්ල විසිකරන්න එකට එකතු වෙලා ඔලිම්පික් ශූරයෝ ලෝක ශූරයෝ ඔක්කොම තරඟ කරනවා. Rajay on a foul so far. Oh, so much a shot for that. Seems to know he's hit something good. The camera's lost it. It was so high, so long, so far down the field. Glasgow පිටිය කම්පිට පෙරළමින් ලෝක සිතියමේ පෙළෙන්නවත් විට රටකින් ආපු කොල්ලෙක් රම්පදක්කම දිනනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ අපේ රොමේස් තරඟ. මීටර 89.75 ඔහුගේ දෙවන උත්සාහයේදී ඉන්දියාවේ නීරබ් චොප්රා පවා පරාජය කරමින් ශ්‍රී ලංකාවට වසර 20කට පසු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක රම්පදක්කම. ඒ වගේම මීටර 400 කඩොල් පැනීමේ තරගයේ ලංකට්ටයිට් 1950 රම්පදක්කමක් දිනුවාට පස්සේ මලල ක්‍රීඩා ඉසව්වකින් පළවෙනි රම්පදක්කම. ඒත් මේ ජයග්‍රහණ පිටුපස තියෙන කතාව ගැන අපි දන්නේ බොහොම අඩුයි. කළුතර පොඩි කොල්ලෙක් හොරණ පාසලේ ඉඳන් ග්ලාස්ගෝ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රම්පදක්කම දක්වා ගිය ගමනයි මේ. රොමේස් තරඟ පතිරගේ උපන්නේ 2003 මාර්තු 21 වනදා කළුතරදී. ඔහුගේ තාත්තා යගුලිය සහ කවුපෙත්ත විසිකරන්නේ. ඒ කියන්නේ විසිකිරීමේ ක්‍රීඩාව ඔහුගේ ලේවලම තිබුණා. හැබැයි රොමේස් මුලින්ම ආදරය කරපු ක්‍රීඩාව තමයි ක්‍රිකට්. ශාන්ත පීටර් විදුහලේ ඉගෙන ගන්නා කාලේ ඔහු වේගපන්දු යවන්නේ. ඔහු එකම තරඟයකදී ඕවර් 4කදී කඩොල් 5ක් දවාගෙන අර්ධ શතකයකුත් ලබාගෙන තියෙනවා. 2019 අවුරුද්දේ එයාටල් ෆාස්ට්ස් තරඟයේ 18 අඩු කාණ්ඩයේ දෙවෙනි ස්ථානය ඔහු ලබාගෙන තිබුණා. ඒත් ඔහු තෝරාගත්තේ වෙනත් මාවතක්. 2017 දී තමයි මම හෙල්ල විසිකරන්න පටන් ගත්තේ. මගේ තාත්තා යගුලි සහ කවපෙත්ත විසිකරන්නේ. ඔහු මට මඟ පෙන්නුවා. රොමේස් මෙහෙම කියනවා. ඔහුගේ තාත්තගේ මඟ පෙන්වීම යටතේ කවපෙත්තෙන් පටන් ගත්තට ශාන්ත පීතර විදුහලේදී තමයි ඔහු හෙල්ල විසිකිරීමට හැරුණේ. ඔහුගේ පළමු හෙල්ල විසිකිරීම මීටර් 30ක් විතර. ඒත් මාස 3ක පුහුණුවෙන් පස්සේ ඒ දුර 70 දක්වා වැඩි කරගත්තා. 2022 කොලොම්බියාවේ කාලිනුවර පැවති ලෝක 20ට අඩු ශූරතාවලිය රොමේස්ට එහිදී 7 වෙනි ස්ථානය ලැබුණා. ඊට පස්සේ ඕස්ට්‍රේලියාව ක්වීන්ස්ලන්ඩ් ක්‍රීඩා ආයතනයේ මයික් සහ කෙල්සි බාබා යටතේ ඔහු පුහුණුව ලැබුවා. 2024 දී දකුණු කොරියාවේ ආසියානු හෙල්ල විසිකිරීමේ තරඟාවලිය රොමේස්ට රම්පදක්කම. ඔහුගේ දුර මීටර් 86.45යි. ජාතික වාර්තාවක් තරඟ වාර්තාවක්. ඒත් ඔලිම්පික් සුදුසුකම් මට්ටමින් සෙන්ටිමීටර් 5ක් පිටුපසින්. ඒත් ඊළඟ අවුරුද්දේ තමයි ලොකුම පිම්ම. 2025 ඉන්දියාවේ භුවනේශ්වර නුවර රොමේස් මීටර 86.5ක් විසිකරනවා. ශ්‍රී ලංකා ජාතික වාර්තාව විතරක් ලෝක ශූරතාවලිය සඳහා ඍජුවම සුදුසුකම් ලබනවා. 2025 ටෝකියෝ ලෝක මලල ක්‍රීඩා තරඟාවලිය ශ්‍රී ලංකා හෙල්ල විසිකරන්නෙකු ලෝක ශූරතා අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබන පළමු අවස්ථාව. ඒ වගේම ඔහු 7 වෙනි ස්ථානයෙන් තරගය අවසන් කරනවා. 2026 ජූනි 4 රෝමේ ඩයමන්ඩ් ලීග් තරගය රොමේස් මීටර් 92.62ක දුරක් විසිකරනවා. Incredible performance from Patiraga, the man from Sri Lanka who set the javelin alight this year. Second round throw, sails out, stayed out there. Look at that. Over 90 metres. It was 92 metres and bits. ලෝක සේනික ශ්‍රීමල් දෙවෙනි ස්ථානය. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට කලින් ඔහු පැවසුවේ මෙහෙම. මගේ ඉලක්කය තමයි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී වාර්තා බිඳලා පදක්කමක් ගන්න එක. ඔහු ඒක කිව්වා වගේම කරලා පෙන්නුවා. 2026 ජූලි 30 ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ සීතල සුළඟ සමග අභියෝගාත්මක කාලගුණයක් විශේෂයෙන් හෙල්ල විසිකරන්නන්ට. අපි බලමු කවුද තරගයේ රොමේස්ගේ ප්‍රතිවාදීන් කියලා. ටෝකියෝ ඔලිම්පික් ශූර නීරජ් චොප්රා, පැරිස් ඔලිම්පික් ලෝක පදක්කම්ලාභී ඇන්ඩර්සන් පීටර්ස්, අර්ෂද් නදීම්, ලෝක ශූර කේෂෝ මොරකොට් රොමේස්ගේ වාරය ආවා. රොමේස් දුරගෙන එනවා. ඔහුගේ අතින් හෙල්ලේ නිදහස් වෙනවා. එයා අහසේ පියාසර කරනවා. හෙල්ලේ බිම පතිත වුණේ මීටර් 89.75ක දුරකින්. ඒක තමයි රම්පදක්කම. මේදී ඔලිම්පික් ශූර නීරජ් චොප්රා රිදී පදක්කම දිනාගත්තේ මීටර් 85.83කින්. ලෝකඩ පදක්කම යාත්‍රීත් සින්ට මීටර් 85.41කින්. අර්ෂද් නදීම් 9 වෙනි ස්ථානයට වැටෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාවට පළමු රම්පදක්කම. 1950න් පසු මලල ක්‍රීඩාවේ පළමු රම්පදක්කම. 2006 පස්සේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක පළමු රම්පදක්කම. ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය රම්පදක්කම් ගණන 6ට වැඩි වෙනවා.
ශ්‍රී ලංකා ජාතිකයේදී ස්කොට්ස්ටෝන් ක්‍රීඩාංගණයේ සීතල සුළඟට විසිරෙනවා. ඇත්තටම අද ගොඩක් සතුටුයි. මොකද ලංකාවේ පළවෙනි වතාවට හෙල්සින් සිටි මේසාවේ ගෝල්ඩ් මෙඩලයක් දෙයාගෙන හිස්ටරි අලුත් කරන්න ලැබිච්ච එක ගැන ගොඩක් සතුටුයි. ඔලිම්පික් සූදානම් වෙන්න ඕනේ එංගලන්තයේ සහ ස්කොට්ලන්තයේ සිටින සියලුම ජනතාව ඇවිල්ලා මට සහයෝගය ලබා දුන්නා. චියර් කරා මට මේ තරගයේ දෙන්න. ඉතින් ඇත්තටම ගොඩක් ස්තුතියි. සහ කරන්න පුළුවන් හැම සහයෝගයක් කරපු ඔලිම්පික් කමිටුවට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. 28 තමයි අන්තිම ඔලිම්පික් ගෝල් එක තියෙන්නේ. මං එතරට අනිවාර්යෙන් යනවා. වයස අවුරුදු 23යි. ඔහුගේ ගමන තාම ආරම්භයේ පමණයි. ඒත් ඔහුගේ ඇස් නොයවසිල්ලෙන් බලා ඉන්නේ තව ලොකු ඉලක්ක කරා. මම දවසක කල්පනා කරොත් අනිවාර්යෙන් ඒ දවසට 100 වතාවට වඩා මට ඔලිම්පික් මෙඩල් එකක් ගැන කල්පනා වලට එනවා. මම අනිවාර්යෙන් මේක කියනවා. මගේ ඉවෙන්ට් එක මම දවස ගානේ මේන්ටේන් කරනවා. ඉතින් අවුරුද්දෙන් අවුරුද්ද මගේ පර්සනල් බෙස්ට් එකත් එක්ක සෑහෙන ලොකු ගමනක් ආවා. 2020 ගන්න අපේ තාත්තා වාහනයක් වෑන් එකක්. මම ඒකේ මට ලයිසන් එක ගන්නවා. මම 2021 වගේ මම ලයිසන් ගන්නවා. 2021 න් පස්සේ මම දුවනවා හයර්. තාත්තාගේ වාහනේ මම හයර් දුවන මොකද මට පඩියක් නැහැ තාත්තා කරන්නේ ස්ටෙප් එකේ ජොබ් එක. ඒ ස්ටෙප් එකේ ජොබ් එක කරලා මම ළමකට නංගි මල්ලි ඉන්නවා. අම්මා ඉන්නවා. තාත්තා ඉන්නවා. ඉතින් මේ හැමෝගෙම දේවල් කරන්න අමාරු එක පඩියෙන් මම ස්පෝර්ට් එකක් කරනවා. ස්පෝර්ට් එකට වියදම් යනවා. ඉතින් මම හයර් දුවනවා. හයර් දුව මම ලංකාවේ නොගියපු තැනක් නැහැ. හයර් වලින් නුවරඑළිය යනවා. නුවරඑළිය ගියා වාහනේ ඇතුළේ නිදාගෙන පහුවදා උදේට මම නැගිටලා නුවරඑළියේ තියෙන බිගිරි පාර්කේ ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා පොඩි ට්‍රේනින් පාරක් දාලා ආයෙ වාහනේට ඇවිල්ලා ආයෙ හයර් එකක් දාගන්නවා කොළඹට එන්න. මගේ එක ත්‍රෝ එකකින් මම මෙතෙන්ට ආවා කියලා ගොඩක් අයට හිතෙන්න පුළුවන්. නමුත් මම ඒ ආපු ගමන කිසිම කෙනෙක් දන්නේ නැහැ. දන්නේ මගේ ඉන්න වටේ ඉන්න කට්ටිය විතරයි. ක්‍රිකට් පිටියේ වේග පන්දු යවන්න විදියට පටන් ගත්ත කොළුවේ තාත්තාගේ නොදැනීමේ යටතේ කවුපෙත්තෙන් පටන්ගෙන සාන්ත පීතර විදුහලේදී හෙල්ල අතරගත් කෙනෙක් අද ලෝකයේ පුදුම හෙල්ල විසි කරන්නන් අතර ඉදිරියට එන තවත් ජයග්‍රහණ සඳහා අපි ඔහුට සුබ පතනවා. ඔබේ සිහිනේ විශ්වාස කරන්න. ඔබේ දැක්ම අල්ලාගෙන සිටින්න. මොකද අද ඔබට නැහැ කියන අය එට ඔබේ විශාලතම ආධාරකරුවන් විය හැකියි. අපහසුතා මැද ජයග්‍රහණය කළ ඔබේ කතාව අපිට කියන්න. ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. අමතක නොකර සියලු අපහසුතා මැද ජයග්‍රහණයේ ඇදහිය නොහැකි කතා සඳහා අපේ YouTube channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝවෙන් නැවත හමුවෙමු. ඔබ සැමට ජය වේවා.